තවත් ෂෝට් ලෙසන් එකකින් අදත් මම අරගෙනාවේ නිවස් පේප ආටිකල් එකක එක්ස්පලනේෂන් එක. ටේලි නිවස් පොත් පතේ පලවෙච්ච මේ නිවස් පේප ආටිකල් එකේ හෙඩ්ලයින් එක මෙන්න මේ විදිහයට සඳහන් වෙනවා. Mervin Silva indicted by bribery commission. එක සිංහලාර්ථය වෙන්නේ මර්වින් සිල්වාට අල්ලස් කොමිසමෙන් අධිචෝදනා කියන එක. මේ නිවස් පේප ආටිකල් එකේ මුල් කොටසේ මෙන්න මේ විදිහයට සඳහන් වෙනවා. The Commission to investigate allegations of bribery or corruption formally handed over an indictment to former Minister of Labour and Public Relations Mervin Silva before the Colombo High Court. The Commission to investigate allegations of bribery or corruption කියලා හඳුන්වන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව. ඉන්වෙස්ටිගේට් කියන වචනේ තේරුම වෙන්නේ විමර්ශනය කියන එක. Allegations of bribery or corruption. Bribery කියලා හඳුන්වන්නේ අල්ලස්. Corruption කියන්නේ දූෂණය. Formally කියන වචනේ අර්ථය වෙන්නේ නිල වශයෙන් කියන එක. Handed over කියන්නේ බාර දෙනවා, බාර දුන්නා කියන අර්ථය. Handed over an indictment to former Minister of Labour and Public Relations. Indictment ලෙස හඳුන්වන්නේ අධිචෝදනා කියන එක. මේ indictment කියන වචනේ සියකුර silent. ෆෝර්මර් මිනිස්ටර් ලෙස හඳුන්වලා තියෙන හිටපු අමාත්‍යවරයා කියන එක. Minister of Labour and Public Relations. කොළඹ හයි කෝට් ලෙස හඳුන්වන්නේ කොළඹ මහාධිකරණය. එතකොට මේ කොටසේ සම්පූර්ණ අර්ථය අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට කොළඹ මහාධිකරණය හමුවේ නිල වශයෙන් අධිචෝදනා පත්‍රයක් බාර දුන්නේ කියන එක. The charges allege that Silva violated provisions of the Bribery Act by processing assets including properties, vehicles and bank accounts worth several crores of rupees which are suspected to be disproportionate to his declared lawful income. The charges allege that Silva violated provisions of the Bribery Act. ඒ කොටසේ අර්ථය වෙන්නේ මර්වින් සිල්වා violate කියන්නේ යම් නීතියක් උල්ලංඝනය කරනවා, නීතියක් කඩනවා කියන අර්ථය. Provisions of the Bribery Act කියලා හඳුන්වන්නේ අල්ලස් පනතේ විධිවිධාන කියන එක. Bribery Act කියන්නේ අල්ලස් පනත. By possessing assets including properties, vehicles and bank accounts. පොසෙස් කියන වචනේ අර්ථය වෙන්නේ සන්තකයේ තබා ගන්නවා, ළඟ තබා ගන්නවා කියන අර්ථය. ඇසෙට්ස් කියලා හඳුන්වලා තියෙන්නේ වත්කම්. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් සතු වත්කම් අපිට ඇසෙට්ස් කියලා හඳුන්වන්න පුළුවන්. including properties. මේ ඇසෙට්ස් වලට ඒ කියන්නේ එහෙම නැත්නම් වත්කම් වලට ඇතුළත් වෙනවා properties, දේපල, vehicles, වාහන and bank accounts. ඒ කියන්නේ බැංකු ගිණුම් worth several crores of rupees. ක්‍රෝස් කියලා මෙතන හඳුන්වලා තියෙන්නේ කෝටි කියන එක. එතකොට ඒ කොටසෙන් සඳහන් වෙනවා රුපියල් කෝටි ගණනක් වටිනා බැංකු ගිණුම්, වාහන සහ දේපල අල්ලස් පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් තමා සන්තකයේ තබා ගැනීම පිළිබඳ මර්වින් සිල්වාට මෙලෙස චෝදනා ඉදිරිපත් වෙලා තියෙනවා කියන එක. Suspected to be disproportionate to his declared lawful income. ඒ කොටසේ අර්ථය අපිට මේ විදිහට ගන්න පුළුවන්. Suspect කියන්නේ සැක කෙරෙනවා කියන අර්ථය. සස්පෙක්ට් කියන්නේ සැක කෙරෙනවා කියන අර්ථය. වගේම සස්පෙක්ට් කියලා සැකකරුවාත් හඳුන්වනවා. ප්‍රොපෝෂනට් කියලා හඳුන්වන්නේ සමානුපාතික නොවනවා කියන එක. ඩික්ලෙයාර්ඩ් ලෝෆුල් ඉන්කම් කියලා හඳුන්වලා තියෙන්නේ ප්‍රකාශිත නීත්‍යානුකූල ආදායම කියන එක. ඩික්ලෙයා කියන වචනේ තේරුම වෙන්නේ යම්කිසි දෙයක් ප්‍රකාශයට පත් කරනවා, එහෙම නැත්නම් හෙළිදරව් කරනවා කියන අර්ථය. ලෝෆුල් ඉන්කම් කියලා හඳුන්වලා තියෙන්නේ නීත්‍යානුකූල ආදායම. ඒ කොටසේ සම්පූර්ණ අර්ථය අපිට මේ විදිහට ගන්න පුළුවන්. ඔහුගේ ප්‍රකාශිත නීත්‍යානුකූල ආදායමට සමානුපාතික නොවන බවට සැකකෙරෙන රුපියල් කෝටි ගණනක් වටිනා දේපල, වාහන සහ බැංකු ගිණුම් ඇතුළු වත්කම් සන්තකයේ තබා ගනිමින් සිල්වා අල්ලස් පනතේ විධිවිධාන උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී තිබේ කියන එක. මේ නිවුස් පේපර් ආටිකල් එකේ අවසාන කොටසේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. The indictment was presented before Colombo High Court Judge Aditya Patabendige. Following the submission, the court ordered that the accused be released on bail. The indictment was presented.
ඒ කියන්නේ මේ අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබෙනවා before Colombo High Court Judge ආදිත්‍ය පටබැඳිගේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට. Following the submission චෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමෙන් පසුව සිදු වූ කරුණු දැක්වීමෙන් අනතුරුව the court ordered that the accused be released on bail. විත්තිකරු අපමත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ කියලා මෙලෙස සඳහන් වෙනවා. මෙතන accused කියන වචනේ තේරුම තමයි විත්තිකරු කියන එක. bail කියන්නේ අප. court ordered ඒ කියන්නේ අධිකරණය නියෝග කරනවා විත්තිකරු අපමත නිදහස් කරන ලෙස. ඉතින් මේ වීඩියෝ එකෙනුත් ඔයාලා ඇඩ්වාන්ස්ඩ් ඉංග්‍රීසි වචන කිහිපයක්ම ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ගේ අදහසත් පල්ලෙහා කමෙන්ට් එකක් විසලා දාගෙන යන්න. මේ වගේ තවත් වීඩියෝ නරඹන්න අදම ඉංග්‍රීසි ගුරු channel එක subscribe කරන්න.